ප්‍රධානම සුදුසුකමක් තමයි අපේ උසස් පෙළට ඉතිහාස විෂය හදාරා තිබුණේ. ලේසියෙන්ම එහෙකට යන්න පුළුවන් විෂය තමයි හිස්ටරි කියලා කියන්නේ. අතීතයේ පියවර සටහන් ඔස්සේ වර්තමානයේ ආශ්වාදය සොයන ගමනක අනාගත ඉතිහාස දරුවන්ගේ හැරවුම් ලක්ෂය මනෝජ් සමරවික්‍රම ඉතිහාසකෘතුමා අද මාත් එක්ක ඉන්නවා. ආයුබෝවන් සර්. ඇයි උසස් පෙළ කරන දරුවෙක් ඉතිහාස විෂය තෝරගන්න ඕනේ? අපි දන්නවා ආර්ටිස් ස්කීම් එකේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි දරුවෙක්ට ඉගෙන ගන්න තෝරගන්න විෂයන් රාශියක් තියෙනවා. ඉතින් දරුවෙක්ට ආර්ට් කරන්න ආවට පස්සේ තියෙන ලොකුම ගැටලුව තමයි මේ විෂයන් අතරින් මොන විෂයක්ද තෝරගන්න කියන කාරණය. ඒතර මේ ප්‍රශ්නේදී අපි ඉතිහාසය පැත්තෙන් බැලුවොත් අපි දන්නවා ආර්ට් එකේ තියෙන විෂයන් අතර ඉසට් ස්කෝර් එක වැඩිම විෂය ලේසියෙන්ම එහෙකට යන්න පුළුවන් විෂය තමයි හිස්ටරි කියලා කියන්නේ. ඉතින් මේකෙදි අපේ සබ්ජෙක්ට් එකේ අපිට කරන්න දරුවෙක් ලියන්න ඕනේ එක්සෑම් එකේදී ප්‍රශ්න 8න් ප්‍රශ්න 3ක් වගේ පුංචි ප්‍රමාණයක් විතරයි. මම හිතන්නේ ආර්ට් එකේ තියෙන වෙන කිසිම සබ්ජෙක්ට් එකක මේ වගේ chance එකක් දරුවෙට ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ආර්ට් කරන දරුවෙක් අනිවාර්යෙන්ම සමාජ විද්‍යාකාණ්ඩ විෂයක් කරන්න ඕනේ. එතකොට මේ හිස්ටරි කියලා කියන්නේ සමාජ විද්‍යාකාණ්ඩ විෂයක්. ඒ වගේම තමයි ආර්ට් කරන දරුවෙක්ගේ අපේ ලොකුම හීනේ ලෝ ෆැකල්ටි යන එකනේ. මේ ලෝ ෆැකල්ටි යන්න තියෙන විෂයන් අතර ඉතාමත්ම ලේසියෙන්ම මේ ටාගට් එකට යන්න පුළුවන් විෂය තමයි හිස්ටරි කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි. දරුවෙක්ට ලෝ ෆැකල්ටි යන්න බැරි වුණොත් ඊට පස්සේ මොනට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. වෙනත් විශ්වවිද්‍යාලවලට යන්න පුළුවන්. ඉතින් මේ මොන විශ්වවිද්‍යාලයට යන්න වුණත් ඉත ලේසියෙන්ම මේ සබ්ජෙක්ට් එක තෝරාගත්තොත් යන්න පුළුවන්. හොඳයි සර් කියන කතාව ඇත්ත. හැබැයි ඔය කියන විදියට දරුවා ඒ සාමාර්ථයක් අරගෙනත් විශ්වවිද්‍යාලය යන්න බැරි වුණොත් ඒ දරුවට ගෙදර නවතින්න වෙනවනේ. අපෝ නෑ සර්. මොකද කැම්පස් යන බැරි වුණොත් ඊට පස්සේ දරුවෙක්ට අයදුම් කරන්න පුළුවන් ඊළඟ අවස්ථාව තමයි විද්‍යාපීඨ කියලා කියන්නේ. ඉතින් මේ විද්‍යාපීඨ අයදුම් කරනකොට දරුවෙක්ට අනිවාර්යෙන්ම තෝරගන්න පුළුවන් පාඨමාලාවක් තමයි සමාජ විද්‍යා පාඨමාලාව කියන්නේ. මේ සමාජ විද්‍යා පාඨමාලාවට යන්න ප්‍රධානම සුදුසුකමක් තමයි අපේ උසස් පෙළට ඉතිහාස විෂය හදාරා තිබීම. ඒ විතරක් නෙමෙයි. අපි දන්නවා විද්‍යාපීඨ වැඩිම සිසුන් ප්‍රමාණයක් ගන්නේ ප්‍රයිමරි අධ්‍යාපනයට. ඉතින් මේ ප්‍රයිමරි අධ්‍යාපන කෝස් එකට යන්නත් ඉතිහාස කරපයට පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ආර්ට් කරපු ඕනම දරුවෙක්ට විද්‍යාපීඨ ඉල්ලන්න පුළුවන් සියලු පාඨමාලා සඳහා ඉතිහාස විෂය හදාරලා තියෙනවා නම් අනිවාර්යෙන්ම අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට සර් කියන විදියට ඒ දරුවා විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙනවා. ඒ දරුවට විද්‍යාපීඨ යන්නත් බැරි වෙනවා. දරුවට ගෙදර නවතින්න වෙනවා. අපෝනේ අද වෙනකොට ලංකාවේ වර්තමානයේ වේගෙන්ම වර්ධනය වන ව්‍යාපාර ශේෂ්ත්‍රයක් තමයි සංචාරක ව්‍යාපාර ශේෂ්ත්‍රය. ඉතින් මේ ටුවරිසම් ආවට පස්සේ අපි එක්කරගෙන යන්නේ කොහේ මොනව පෙන්වන්නද? අපේ ඓතිහාසික ස්ථාන පෙන්වන්න. ඉතින් මේ ඓතිහාසික ස්ථාන පිළිබඳව අපි කතා කරන ඉතිහාස විෂයේදී ඉතින් කැම්පස් යන බැරි දරුවට එන්න පුළුවන් මේ සංචාරක ව්‍යාපාර ශේෂ්ත්‍රයට. ඒ විතරක් නෙමෙයි. අද අපේ සෝෂල් මීඩියා ගැන පුංචි දරුවෝ පවා දන්නවා. ඉතින් මේ සබ්ජෙක්ට් එක පිළිබඳව අවබෝධයක් තියෙන දරුවට YouTube channel එකක් වුණත් කරන්න පුළුවන්. FB page එකක් වුණත් කරගෙන යන්න පුළුවනි. ඉතින් සර් කිසිම ජොබ් එකක් නැති වුණත් ගෙදර ඉඳගෙන දරුවෙට සල්ලි හම්බ කරන්න බැරිද? විශ්වවිද්‍යාල වරම් දිනා ගන්න, විද්‍යාපීඨයට පිවිසෙන්න, ජීවිතය ජය ගන්න, එකතු වන්න, පිස්සු හැදෙන ඉතිහාස පන්තිය ලංකාවම හඳුනන බ්‍රෑන්ඩ් එක මනෝජ් සමරවික්‍රම. ආයුබෝවන් සර්.